චන්දන ඇල්ලෙන්නාලා චන්දන මුමිකලා සංගුණු බඹර ආවා ලස්සන රහස මොකද අනේ ඔයාලා කලු කුමාරයා දැකලා වගේ බය වෙලා. කලු කුමාරයා වගේ තමයි. අපිට අර රස්ති අධිකාරියම ලිච්ච උනානේ. කවුද? වෙන කවුද ඉතින්? අර බඩිය කියන එක මිසක්. ඔය බඩියා එදා මායි දෙනතුයි කතා කර කර ඉද්දි මහා අමුතු විදියකට බලාගෙන හිටියේ. ආපෝ ඕක නම් නසරාණියා. හාපෝ. ඌ යුගේ අර තක්කඩියු ටිකයි එක්ක කෙල්ලෙකුට පාරේ බැල යන්න බැරි හැටියා. ඇයි ඕක ඔයාලට කරදර කරන්න ආවද? අනේ නැහැ. ඔය විසිල් ගහලා විහිළු කරා. දන්නේ නැද්ද ඉතින් කොළු කමටනේ? ආරෙන්නේ. මෙන්න අද ඩබල් අපිටත් ඉස්සෙල්ලයි. ඒකනේ අනේ කොල්ල දියුණු වෙලා. අද නම් වහී වගේ. ඇයි පූජා එහෙම කියන්නේ? අද නම් වහින පාටක් නැහැනේ. අපෝ මෙයා නම් මහ ටියුබ් ලයිට් එක. නෑ බා. අද අපි කලින්ම ආවනේ. ඒකයි ඔය කියන්නේ. ඒක නෙවෙයි. ගේ ඉන්ටර්විව් එකට මොකද උනේ? සලකලා බලන්නම් කිව්වා. පස්සේ දැනුම් දෙන්නම් කිව්වා. මං නම් ඉතින් ඉන්ටර්විව් එක පාස් වුණා. මගේ පත්වීම ලිපිය එවන්නම් කිව්වේ තැපෑලේ. අනේ සුනෙත් ඒක කොයිතරම් දෙයක්ද? මගේ සූපැතු. ඔය ඉතින් අපේ මැට්ටාගේ නෙමෙයිනේ වැඩන්නේ. Thank you. අපිට අතින් තව ටික දවසකින් බලන්න පුළුවන්. ටයියක් වෙන දාලා සුනේත් කාර්යයකින් එන විදිය. අර ඈතින් යන සෙදෙක්ලක් එක්ක ඉන්නකෝ. ආයේ මොනවා ආයෙත් කියනවා? කංකම්බූරු සින්සිංආරු මං කියන දේ අහනවද? ඔව්. එහෙනම් දුවල කෙවලවල දුවන්නකෝ. දුවන්. පූජා ඔය බ්ලවුස් එක වඩා ලස්සනයි යන්නේ කොහෙන්ද ගත්තේ? කමල නැන්නේ කඩෙන් ගහලා ගත්තේ මං මේක නෙමෙයි. සුනේත් කිව්වේ මොහොමදුලන්ගේ. අනේ නෑ පූජා මාවල මම මේකම බලන්න. මොකද මේ දෙන්නත් එක්ක අසුකුසුව? රමණියෝ කොහෙද යන්නේ මේ? අනේ බන් ලතාක්කේ අර බඩියලා නම් පුදුම පොඩි සාදෝ ටිකක් තමයි. ඇයි අනේ එහෙම කියන්නේ? අර පියුම් මාත්‍යාගේ ලියුම් ටික උස්සලා තියෙන්නේ බං. අනේ ඔක්කොම ලියුම් ටික නැති වෙලාද? උන් පියුම් මහත්තයව මං කොල්ල කණ්ඩ හදලානේ. අනේ ඇත්තට. මුන් නම් පොදුම් පොල් සාදිරියක් තමයි. ඒ මිනිස්සගේ මොනවා ගන්නද? තේරෙන නොසන්ඩාලකමනේ. සමහර ලියුම් නැති වෙලාද දන්නෙත් නෑ. අනේ දෙයනේ සුනෙත්ගේ පත්වීමේ ලිපිය නැති වෙන්න එපා. මේ බලපල්ලකෝ මේකේ කතාව. අපේ අම්මා පන්සලට ආවලු නේද? ආව් අනාගත බෑන පොඩ්ඩ ගැන මොකද කියන්නේ? ඒ අතර රස්සාවක් නැති එක තමයි ඉතින්. මම ඉතින් පවුල එකම දරුවානේ. මාව බැන්දම සුනෙත් අපේ ගේ නිකම්ම ලැබෙනවා. මම මේ කල්පනා කරේ මගේ පත්වීමට මොකදුනේ කියලා. ඒක තමයි. ඔය අය ආයතනට යන්න සුනේත්. ගිහින් ඩිපාර්ට්මන්ට් එක ඉන්න ගන්න. ඒක තමයි. ගෙවුම් එක සෙල්ලම් කරන නසන්ඩාලිය අපේ ගම් වල ඉන්නවා කියලා ඒ මිනිස්සු දන්නේ නැහනේ. ඔය එන්නේ හොරු ටික. ඉරිස්යාකාර හොර හැත්ත.